අද අපි ඇවිල්ලා ඉන්නේ බදුල්ලේ තියෙන දුෂ්කරම ගමකට. බදුල්ල පොහොනාවෙල කියන දුෂ්කර ගමට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මේ ගමට ගොඩක් අය කිව්වේ ඉර පායන්නේ නැති ගම කියලා. ඒකට විශේෂත්වයක් තියෙනවා. මේ ගම සම්පූර්ණයෙන්ම කඳු වලල්ලකින් වට වෙලා තමයි තියෙන්නේ. බොහෝ වෙලාවට ඉර පායන අඩු බවක් තියෙනවා. පහුගිය කාලේ ඇති වූ නායයන් එක්ක මේ ගමට විශාල හානියක් සිදු වෙලා තියෙනවා. ඒ ගැන තොරතුරු හොයන්නයි අද අපි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගමට පිවිසෙන්න මාර්ග කිහිපයක් තියෙනවා. බදුල්ල පස්සර මඩොල්සිම හරහා කිලෝමීටර් 13ක් පමණ පයින් ගිහිල්ලා මේ ගමට යන්න පුළුවන්. හැබැයි කිසිම වාහනයක් මේ ගමට යාමට අවස්ථාවක් නැහැ ඒ ප්‍රදේශයෙන්. ඒ වගේම බදුල්ල කාටරුප්ප හරහා කිලෝමීටර් 9ක් පමණ ගිහිල්ලා මේ ගමට යන්න පුළුවන්. මම දැන් ඒ මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් එහාට මට යාමට කිසිදු අවස්ථාවක් නැහැ. මේ මාර්ගය නායයන් එක්ක පාර සෝදන් ගිහිල්ලා සම්පූර්ණයෙන් කැඩිලා තියෙන්නේ. එතනින් එහාට කිලෝමීටර් 4ක් පමණ තව තියෙනවා ගමට යන්න. ඉතින් අපි තව කිලෝමීටර් 4ක් පමණ ඉස්සරහට ගිහිල්ලා බලමු. පෞගේ කාලේ සිදු වූ දේවල් එක්ක මේ ගමට මොන වගේ බලපෑමක් සිදු වෙලා තියෙනවද කියලා. මේ ගමට යනවා කියන්නේත් ඉතින් සෙල්ලම් නෙමෙයි ගොඩක් ඇවිදින්න ඕනේ. කිලෝමීටර දැන් එකහමාරක් විතර මං පයින් ඇවිල්ලා තියෙනවා. මේ එනකොට දාඩිය දාගෙන. ඉතින් මේ පාරෙත් යන්න අමාරුයි. මේ පාර දිගේ තමයි මං කොහොනාවිල ගම හොයාගෙන දැන් යන්නේ. කලින් අපි මෙහෙට ඇවිල්ලා තියෙනවා. ආවත් ඉස්සර තිබ්බට වඩා දැන් මේ ගම වෙනස් වෙලා පාරවල් ඔක්කොම හොදගෙන ගිහිල්ලා කාටවත් ඒ කියන්නේ වාහනයකට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. කොච්චර මහන්සි වුණත් ජනතාව වෙනුවෙන් මේ ගමන අපි යනවා. ගිහිල්ලා බලමු මේ ගමේ තත්ත්වය මොන වගේද කියලා. මෙතනත් අපිට දැක ගන්න පුළුවන් වතුර ඇවිල්ලා පාරවල් වල ලොකු අලවල් හැදිලා විනාශ වෙලා තියෙනවා. මෙතන මේ වලක් ගත්තොත් සාමාන්‍යයෙන් අඩි 4ක් විතර ඇතුළට හාරගෙන ගිහිල්ලා තියෙනවා. පස්ස හොදගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මාර්ගේ ගමන් කිරීම ගොඩක් අපහසුතාව වෙලා තියෙනවා. ඉතින් අපිට මේ ගමට පිවිසෙනකොට අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොන වගේ දේවල් මේ ගමේ සිදු වෙලා තියෙනවද කියලා. මෙහෙට අයියේ වතුර කොහොමද ගොඩක් ආවද උඩින්? ඔව්. සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙනවා. අර උඩ සම්ලක් එක්කම ඇවිල්ලා තියෙනවා. මේ ගේ හරියට ඇවිල්ලා නේ. ඔව්. ගේ යට වුණා සම්පූර්ණයෙන්. වතුර ගහන කොහේ යට වුණා. ගේ යට වුණා. ඔව් ඔව්. වතුර ඔක්කොම මේ යට විලා තියෙන්නේ. යන්නේ ඉන්න බැරි තත්ත්වයක් දැන්ට තියෙන්නේ මෙතන. දැන්ට දා 27 වෙනිදා මේ පැය 12යි කාලයි අපි ගෙදරින් යනකොට. ඔව්. මේක සම්පූර්ණ මේකේ තියෙන්නේ මේ බලන්න මාස්ටර් මේ සම්පූර්ණ මේක පුපුරලා තියෙන්නේ. මේ තියෙන්නේ. මේක සම්පූර්ණ මේ හරි ඉරි ගිහිලා තියෙන්නේ නේ. ඔව් මේක ඉන්නේ. මේ ලයිට් කනුවත් එක්කම තමයි ඉතින් දෙකටම මේක අතෙන් යනකම දෙකටම පුපුරලා තියෙන්නේ. සම්පූර්ණම දිගටම පුපුරලා තියෙන්නේ. මේ ගානේ මේ ලයිට් කනුවත් එක්කම තමයි අතෙන් පුපුරලා තියෙන්නේ හත්ය. දැන් මේක මේ පුපුරන්න හේතුව මේ උඩ පැත්තෙන් ඇවිල්ලා තිනවා. කන්ද. ඒ කන්ද හරහා තමයි මේවා විලා තියෙන්නේ. 27 වෙනිදා රෑ 12න් අපි ගෙදරින් යනකොට 12යි කාලයි. රෑ තමයි මේක මේ නාය ආවේ. ඒ කියන්නේ ඒ දවස් ටික එක දිගටම ඒ කියන්නේ එක දිගටම වැස්සද ඒ දවස් ටික? එක දිගටම වැස්සා. ගෙදර කී දෙනෙක් ඉන්නවද? අපි 5 දෙනෙක් ඉන්නවා හත්ය. ආබාදික කෙනෙක් ඉන්නවා. කියන්නේ
27 වෙනිදා වුණාට පස්සේ අද තමයි අපේ ගමට නිලධාරියෙක් කියලා ආවේ සමුද්දි මහත්තයා තමයි ඔය දැන් ඔය ගියේ. මේ ඊට කලින් කිසිම කෙනෙක් ආවේ නැහැ. සමුද්දි මහත්තයාට දැනුම් කරවුවා, ග්‍රාමසේවක මහත්තයාට මේ දැනුම් කරවුවා, මේ ඒජි මහත්තයාට දැනුම් කරවුවා. කිසිම නිලධාරියෙක් ආවේ නැහැ. අද තමයි ආවේ ඔය මේ සමුද්දි මහත්තයා විතරයි ආවේ. අපි මේ ග්‍රාමසේවකට ඇවිල්ලා කියනවා ඉතින් කෝල් දීලා කියනවා එන්න එන්න කියලා. එයා කියනවා එන්නම් කියනවා නෑ. ඉතින් අපිට මේක මේ මහත්තයා ඉතින් මේ කිසිම එකක් නෑ. ඉතින් අනුන්ගේ ගෙදරක ඉන්නත් බෑනේ. ඉතින් කොහොම හරි මන්නම් කියන්නේ මේ කොහොම හරි ඉතින් ගෙයක් හදාගෙන තමයි මේ ගේ ඉතින් ඉන්න බෑ. ඉතින් ආයේ ඉතින් මෙහෙම ඇවිල්ලා තියෙනවා කියන්නේ. මෙතන ඉන්නේ ඉස්සර පාර තිබ්බේ. පාරේ තුර මේක දැන් යන්න බැරි තත්ත්වයක් නේ. අරකට මොකක්ද මට දෙන උත්තර කියන්නේ මේ සම්පූර්ණ ගිය ගෙදර කොහොමද කියලා අස්සන් මගේ එතන මට මොනවද කියන්නේ ඒ ෆෝන් නම්බරේ මගේ එක මතකයි හරි මෙතන තමයි අපේ ගෙදර තිබුණේ මහ ගෙදර. අම්මයි මායි තමයි එතන ජීවත් වෙලා හිටියේ. 4:27 වෙනිදා හැන්දෑවේ 4:45 වගේ තමයි නාය ආවේ. අම්මා ඇතුළේ අරන් මේ පැත්තට පැන්න විතරයි. මෙයාට දෙයක්වත් ගියේ නැත. ඊට ගේ සම්පූර්ණ යට වෙලා ගියා. අඳුර ලොකු වතුරකුත් එන ගමන්ම තමයි මේ වුනේ. ලොකු විශාල ගලක් තියෙනවා මෙතන. ඉතින් තවත් ඉතින් ජීවත් වෙන්න පොඩ්ඩක් අමාරුයි. දෙන්නේ ඉඩම් ඇත්තෙත් නැහැ. මේ ඉඩම විතරයි තියෙන්නේ. ඉතින් නිලධාරියෙක් තියෙන තව වෙනකන් ආවේ නැහැ මේ අපේ ගමට. මෙතන දැන් කී දෙනෙක් හිටියද මේ ගෙදර? මෙතන හිටිය දැනට අම්මයි මායි විතරයි. අපි දෙන්න. ඔව්. ඒ හදන්න සෑහෙන්න මේ මහන්සියලා අපි දෙන්න නෝනයි මායි තමයි මහන්සි උනේ. කිලෝමීටර් 10ක් 12ක් සිමෙන්ති අරන් ඇවිල්ලා සමහර වෙලාවට කරෙන් අරන් එනවා සිමෙන්ති කොට්ටේ දෙකට කඩලා කොට්ටයක් ගේන්න බැරි නිසා මේ 27 වෙනිදා තමයි මේ වගේ විපතක් වුණේ. එදාම තමයි මේකේ වහලේ වැඩ ඉවර වෙලා වහලේ ගහන්න මේ නැකත තිබුණේ. එදා වැස්ස නිසා බාසුනේට එන්න බෑ කිව්වා. ඊට පස්සේ හවස තමයි එදා පොඩි එක්කෙනා නිදාගෙන හිටියේ. හවස පොඩ්ඩක් මේ පස් ආවා. ඒ එදින් තමයි පොඩි එක්කෙනා ඇහැර වගෙන එහා පැත්තේ ගෙදරට ගියේ. නෝනා යවලා මම බලන් හිටියා. බලන් ඉද්දි මගේ මහන්සිය එදා මේ සෙනික මොහොතකින් වතුරේ ගියා. අපිට වෙන ඉඩමක් නැහැ. මේ ඉඩම තමයි තියෙන්නේ ගයක් හදා ගන්නවා නම්. කොහොනාවල ගොඩක් දුෂ්කර ගම්මානයක්. දැන් දුෂ්කර ගමෙන් අපි ගොඩක් දුරට මැදිහත් වෙලා ගොඩක් කට්ටිය හිටියා. දැන් පාරක් නැහැ අපිට.
යන්න එන්න ගොඩාක් දුරටම දැන් අපි අනාථ වෙලා වගේ ඉන්නේ. පස් කඳු ඇවිල්ලා නාය ඇවිල්ලා දැන් මේ ගෙවල් වල තින්න අපිට අපහසුයි. දැන්ට අපිට යන්න කිලෝමීටර් 7ක් තියෙනවා කහට්ටුප්පට යන්න. මේ ප්‍රධාන මාර්ගයේ සම්පූර්ණව වැහිලා තියෙන්නේ. අපිට මේ දැන් මගක් දුරට පාර මේ පස්සර හදලා තියෙනවා කට්ටියක් ඇවිල්ලා. ඒත් හොඳටම හදලා නැහැ පාර. අපේ ගමට නම් එන්නම දුෂ්කරයි. කිලෝමීටර් 9ක් තියෙනවා කෙලින් මඩොල් සීමට. ඒ 9ත් ගොඩක්ම අපහසුයි. දැන් යන්න මේ ආධාර දුන්නත් කට්ටිය කතා කරනවා එන්න කියලා. අපි කිලෝමීටර් 9ක්ම ආධාර ගෙන්න යනකොට මොනවා හරි අනතුරක් වුණොත් කිසිම බලධාරී කෙනෙක් 27 වෙනිදා හවස 5ට විතර මේ අනතුරු ඔක්කොම උනේ අපේ ගමට. එතනින් පස්සේ තව වෙනකන් ඔය දවස් 14ක් විතර වෙනවා කිසිම නිලධාරියෙක් අපිව ඇවිල්ලා මොකද්ද උනේ කින්දමන්ද කවුරුත්ම ඇවිල්ලා අපිව ගැන බැලුවේ නැහැ. මේ තවත් නායවල් මේ ගල්වල පැත්තෙමුත් ඔක්කොම බුරුල් වෙලා පස් තියෙන්නේ කවුරුත් ඇවිල්ලා අපිට මොකද්ද උනේ කියලා ඇහුවේ නැහැ. අද මාධ්‍යයෙන් ඇවිල්ලා අපිත් එක්ක මේ කතා කරන්න ආපු එකක් ගොඩක් සතුටුයි කියලා. මොකද මේ පස් කඳු ටික අයින් කළා හරි මේව ඇවිල්ලා කවුරු හරි බලලා නිලධාරි කෙනකින් අපි ඉල්ලන්නේ එච්චරයි. දැන් ඇවිල්ලා බලලා හරි අපිට ඉන්න තැනක හරි කොහෙට හරි යන්න කිව්වට අපි යන්න දිහාකුත් නැහැ. කොහෙටද යන්නේ අපි? කිසිම රාජ්‍යයේ කියලා ඇවිල්ලා අපිව බලන්නේ නැහැ. ග්‍රාම සේවක කියලා හිටියට කෝල් එකක් ගත්තට ෆෝන් එකක් ආන්සර් කරන්නෙත් නැහැ මොකුත් නැහැ. එයා සනීප නැහැ කියලා එයා කියනවා.